ආයිබෝවන් channel එක බලන ඔයාලා හැම දෙනාටම. ඉතින් අපේ පැත්තේ ලංකාවේ කඳුකරේ අනිත් පැති වගේම ලොකුවටම නායකී තැනක තමයි දැන් මම ඉන්නේ. මම දැන් ඉන්නේ අපේ ගමේ කොස්සත්ත හේන කියන පැත්තේ. ඉතින් මෙතන ලොකු නායෑමක් වුණා. ඉතින් ගෙවල් කීපයක් මේ වෙනකොටත් විනාශ වෙච්ච තැනක් තමයි මේ. ඉතින් අපිට අර දුර ඈතින් පේන්නේ අම්බුලුවාව කන්ද. අම්බුලුවාව කන්ද දුර ඈතින් පේනවා. ඉතින් ගම්පොළ ඉඳලා කිලෝමීටර් 12ක් විතර දුරින් තියෙන කඳුකර ගමක් තමයි අපේ කොහවල ගම. ඉතින් කොහවල ගමේ ගොඩක් දරුණුවටම නායකී තැනක් තමයි මේ උඩ කන්ද අපිට පේනවා උඩින්. මෙන්න මේ උඩ දෙවෙල් ගල කියන කන්දෙන් තමයි මේ නාය ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ ගමේ වුණ ලොකුම නායම නේද හඳුන්නේ? ඔව්. මේක අපේ ගමේ තියෙන විශාලතම නාය. ගෙවල් තුනක් මේ පැත්තෙන් එකක් සම්පූර්ණයෙන් නායට අහුවලා විනාශ වෙලා තියෙනවා. අරපෙත් ගියක් විනාශලා තියෙනවා. කිලෝමීටර් භාගයක් පමණ. තව අවදානම තියෙයි නේද අපි හඳුන්නේ මේකේ? අනිවාර්යෙන් උඩ පැල්ලලා තියෙන නිසා වර්ෂා කාලෙට ලොකු අවදානමක් තියෙනවා. දැන් මෙතන ලොකු අලියෙකුට වැඩි ලොකු ගලක් එහෙමත් මෙතන ඔන්න මෙන්න තියෙන පොඩි වැස්සකට උනත් එන්න පුළුවන් මෙන්න මෙතන තියෙන එක. ගන්න පුතේ අතෙන් ගියත් ගල් කියලා තාම කොහෙද මේ මඩි දිග ගන්න අයියෝ ඒක ටික හෙල්ලෙනවා වගේ වෙනවා ටිකක්. මොකකට නාඩු කැල්ල ගල්වගෙන ගිහිල්ලා තියෙන්නේ මෙතනින් පල්ලෙහාට. එතනින් පල්ලෙහා තිබ්බ කරාමුගා සාරම්මන සේරම ගිහින් තියෙන්නේ කොහොල්ද ටිකක් දෙන්න තියාට. ඔව්. ඔයාගේ වත්තකුත් තියෙනවද? මගේ නෑ මෙහි වත්ත. නෑ නේ. නෑ නෑ. අර ඉතින් අර හතරයි. ඉතින් ඔගේ තනිකර තිබ්බේ ගම්මිස් කිලෝ මම හිතන්නේ 300ක් 350 300ක් ගම්මිස් ටික ගියා නායට. කඩන්න තිබ්බෙව්වා. ඒ වත්තේ ගියා. වක්ගස් ටික. ඒවල මෙතන වක්ගස් මේ හරි තනිකර තිබ්බේ මම ගා. මෙතනම තිබ්බ ගස් 400ක් විතර මේ මෙතනින් පහත විතරක් ඕම ওই දිගේ විතරක්. ඕ කොච්චර ගස්ද? ඒ කේලි නම් තිබ්බ කොස්. ඉතින් මම දැන් මේ ඉඳගෙන ඉන්නේ නිවසක් තිබුණ තැනක්. ඉතින් මෙතන ගෙයක් තිබ්බා. ඉතින් ඒ ගෙදර සම්පූර්ණයෙන්ම මේ නායෑම නිසා විනාශ වෙලා තිනවා. ඉතින් පවුලක් ජීවත් වුණු ඒත් එක්කම තැනක් තමයි මේ. ඉතින් ඒ ගෙදර අපිට හොයාගන්න බැරි විදිහට තමයි විනාශ වෙලා තියෙන්නේ. ඒත් එක්කම තවත් ගියක් අපිට පුළුවන් මේ එහා පැත්තේ බලන්න. ඉතින් මේ පේන ගෙදරත් ලොකු අවදානමක් ඉන්නේ. දවන්ත ගල් මුල් ගස් ඇවිල්ලා මේ පැත්තම වැහිලා තමයි දැන් තියෙන්නේ. ඉතින් අපිට පේන්නේ මේ සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ගෙයක්. මේ නායන අවස්ථාවෙත් මේ ගෙදර අය මේ ගෙදර ඉඳලා තිනවා. ඉතින් වාසනාවකට කාටවත් කරදරයක් අනතුරක් වෙන්නේ නැතුව බේරුණා. ඉතින් ගේ සම්පූර්ණයෙන්ම විනාශයි. ඉතින් මේ හරිය සම්පූර්ණ වෙනස් වෙලා නේද අයියා? සම්පූර්ණ වෙනස් වෙලානේ තිබ්බ විදිය. ඔයාලගේ ගෙදර කොතනද තිබ්බේ? මැදනේ නේ? මැදනේ.
ආයෙ මොකද වෙන්නේ? ආයෙ එන්නේ නැහැ නේ. ඉන්න කොහොම බෑනේ. ඉතින් එන්න කොහොමද මේ පේනවනේ. එන්න අවදාන. අවදානම්. ඉතින් මෙන්න මේ දෙවල් ගල කන්දෙන් මේ උඩ පේන දෙවල් ගල කන්දෙන් තමයි නාය පටන් අරන් තියෙන්නේ. මේ විදිහට ගිහින් කිලෝමීටරයක් විතර මෙන්න මේ පැත්තෙන් පල්ලෙහාට ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහට දැවන්ත ගල් එහෙම ඇවිල්ලා තිනවා. අලියකුට වැඩි ලොකු ගලක්. තාමත් මේ ආපු වතුර පාර හිඳිලා නැහැ මේ විදිහට බලන්න පුළුවන්. නිකන් තියෙන්නේ. ඉතින් මේ ගල අලියකුට වැඩි ලොකු දැවන්ත ගලක් මේ උඩ කන්දෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක ලොකු අවදානමක් තියෙනවා පල්ලෙහාට නේ. පල්ලෙහාට යනවා නේ. ඉතින් මෙතනත් ගයක් තියෙනවා. මේ ගෙදරත් පවුලක් ජීවත් වුණා. වුන්ටත් කිසිම කරදරයක් වෙලා නැහැ මේ නායෑමෙන්. අපිට පේනවා මේ කන්දට එහා පැත්තේ කන්දෙත් මේ වගේම නායෑමක් වුණා. මෙන්න මේ හරියේ ගයක් ඒත් පස් වලට යට වෙලා තියෙන්නේ. මේ ගහ දිගේ යන්න පුළුවන් නේ. මේ විදිහට කිලෝමීටරයකට වැඩි දුරක් මේ විදිහට ගිහිල්ලා තිනවා මේ නායෑම. ඉතින් මෙන්න මේ එහා පැත්තේ කන්දෙනුත් තවත් නායෑමක් වෙලා තිනවා. මේ පැත්තෙන් එක නායෑමක් ඇවිල්ලා මේ පැත්තේ ගයක් මේ විදිහට වැහිලා තිනවා තව ගයක්. ඉතින් මේ පැත්තෙන් මේ නායෙද්දිම එකවර දෙකක්. ඉතින් මට මේ පිටිපස්සෙන් තියෙන්නේ පවුලක් ජීවත් වුණ ගයක්. මේ නාය යන වෙලාවෙත් මේ ගෙදර අය මේ නිවසේ ඉඳලා තියෙනවා. ඉතින් අපිට පේනවා සම්පූර්ණයෙන්ම ගේ විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගයක් තමන් ජීවත් වුණ තමන්ගේ ආත්මයම නිවසට බැඳෙනවා සතුටින්. අපි කවුරුත් සන්තෝෂෙන් ජීවත් වෙන එකම තැන තමයි ගෙදර කියන්නේ. ඉතින් එතනත් නැති වුණාම දැනෙන දුක වේදනාව අපි කවුරුත් දන්නවා. ඉතින් අපේ ගමේ ගෙවල් කීපයක් මේ විදිහට විනාශ වුණා. ඉතින් මේ ගෙදර තායි ඉන්න බැරි තත්ත්වෙටම විනාශ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ නායත් එක්කම තවත් මෙන්න මේ උඩ කන්දෙන් තවත් අක්කර ගානක නායක් ඇවිල්ලා තියෙනවා. මේ මකුල් ඔලුව කියන
කන්දෙන් තමයි ඒ නාය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙතන තවත් ටිකක් විනාශ වෙලා තිනවා මෙන්න මෙතන. දැන් ආයෙ අලෝකෙ එන්න උදේද? ආ දෙක වතුර අපි නෑ නේ. කොල්ලක ඉඳලා බලන්න හරිද? කොල්ලක මම මේ සබ් දෙනවා. දරවර ගාලා මේවා නිරන්තර මේ තාතත් එක්ක ඉඳමු කියලා. හරිද? ඒක අපි ගියා. ගියේ නෑ. මේ යන්න ඉතින් දැක්කොම. දැන් ගුතිය පැත්තට බලන්න. ඒක මොනවද මෙතෙන් ඉරනවා යන්න බෑ. අපි මේක වැටිලා. මල්ගා තිබ්බා වතුරු ඒකත් වැටිලා. මේක හරියන්නේ නෑ. ඕකෙම යන්ක පල්ලෙහාට. සම්පත් ඊයේ 8ට විතර නේ. හරිද? මේ හවස 8ට විතර. ඔව් අම්මට යන්නත් බෑ. කියන්නේ යන්න බැරි එක නේද? ඒ වෙලේ කොහමද ඇදගෙන ගියා කියන්නකො. ඒක සම්පත්තිය පිටිය බව. සමහර ඒක තාත්තයි මම ආද කෝල දුන්නනේ මම හරි නෑනේ. කියන්නේ බලන්න එපා මොකද්ද කියලා. තාත්තා මම යරින් ඕම ආවා. ඒකට මම මෙගොල්ලෝ දෙක තිබ්බා. ඒ ගානේලා අපි අයිල පායට ඊට පස්සේ ඉදෝම බලන්න. දැන් අපි අර ඒරියේ හරි මල්ලි අපි මෙහාට ආවනම් අපි ඒකට අවු වෙනවා තුන්දෙනාම අවු වෙනවා හරිද පල්ලෙහාට ගිය වෙලාවට ඊට පස්සේ ගියා අගාට ඒ දැන් ඒ අතේ ගියා ඒකට ඒක නෝලගෙන්දමට ඇවිල්ලා සම්පූර්ණයෙන්මගේ විනාශ වෙලා තිනවා ආයි ඉන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ ඉතින් පවුලක් ජීවත් වුණ ගෙදරක් අද තියෙන විදිය අලුතෙන්ම හදපු ගයක් නේ ඉතින් අද ඔයාලට මම පෙන්නුවේ අපේ ගමේ ලොකුම නායම් වලින් එකක්. ඉතින් ගෙවල් කීපයක් සම්පූර්ණයෙන්ම විනාශයි. අක්කර ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ ගම කොහොවල ගම ගම්පොළ ඉඳලා කිලෝමීටර් 12ක් විතර දුරින් තියෙන ගමක්. ඉතින් මේ වගේ නායම් මාලාවක් ලංකාව පුරාම වුණා. ගොඩක් ජීවිත දේපොළ ගොඩක් දේවල් නැති වුණා. ඉතින් මේ වගේ කරදරයක් විපතක් නැවත කවදාවත් අපේ රටට ලෝකෙට කාටවත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.